hello කොහොමද ඉතින් ඔයාලට මම හිතනවා ඔයගොල්ලෝ ගොඩාක් හොඳින් ඇති කියලා මගේ Turn Life YouTube channel එකට ඔයගොල්ලෝ ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් මම වෙනද වගේම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරගෙන ආවා. ඉතින් ඔයාගේ මුහුණේ සිදුරු ලොකුවට පේන්න තියනවාද? නැත්නම් හැම ගොරෝසු වෙලා වගේ දැනෙනවද? මේ සිදුරු ඇතුළට කුණු දෙවිල් ගිහින් තමයි අපේ මුහුණේ කුල්ලා යන්න බලන්නේ. ඉතින් අද මම කියලා දෙනවා මේ සිදුරු ශනිකයෙන්ම නැති කළා සම වීදුරුවක් වගේ දිලිසන කරන පුදුම සාහසකමක් ගැන. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඉතින් අපිට මේ වැඩේට ඕන වෙන්නේ බොහොම සුළු දේවල් ටිකක්. හොඳින් ඉදුරු තක්කාලි ගෙඩියක් ඕන, සීනි සල්පයක් සහ අයිස් කැට කිහිපයක් විතරයි. ඉතින් අපිට මේ ටික කුසියෙම හොයාගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි බලමු දැන් මේක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මේ තක්කාලි ගෙඩිය දෙකට කපලා ඒකට උඩින් සීනි ටිකක් දාලා ඊට පස්සේ ඒ තක්කාලි කෑල්ල අරගෙන ඔයාගේ මුහුණේ තියෙන සිදුරු උඩින් රවුම් ආකාරයට සම්බාහනය කරන්න ඕන. ගොඩක් තද කරන්න යන්න එපා. විශේෂයෙන් නහය දෙපැත්තේ සහ කම්මුල් වල තමයි සිදුරු වැඩිපුර තියෙන්නේ. ඒ කියන්නේ සිදුරු වැඩිපුර තියෙන තැන්වල මේක විනාඩි 2-3ක් විතර සම්බාහනය කරන්න. සීනි සහ තක්කාලි එකතු වුණාම සිදුරු ඇතුලේ තියෙන කුණු ඔක්කොම ඉවත් වෙලා සම ගැඹුරින්ම පිරිසිදු කරනවා. ඉතින් මේක විනාඩි 2-3ක් විතර සම්බාහනය කරන්න. දැන් තමයි වැදගත්ම දේ. ඉතින් මේ ඉතිරි වුණු තක්කාලි විෂ ටිකෙන් අයිස් කැට හදන ට්‍රේ එකකට දාලා ෆ්‍රීසර් එකේ තියන්න. ඊට පස්සේ හැමදාම රැට නිින්දට යන්න කලින් ඒ තක්කාලි අයිස් කැටයකින් මූණ හොඳින් සම්බාහනය කරන්න ඕන. අයිස් වල තියෙන සීතල ගතියට සහ මේ තක්කාලි වල තියෙන ගුණයට ඔයාලගේ මූණේ තියෙන මේ සිදුරුන් ශනිකවම නැති වෙලා ලස්සන පාටක් ඔයාට දැක ගන්න ලැබේ. ඉතින් මේ සත්කාරය ඔයා සතියක් වගේ කරලා බලන්නකෝ. ඔයාලටම හිතා ගන්න බැරි වෙයි ඔයාගේ හැම කොච්චර සිනිඳු වෙලාද කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. එහෙනම් ඉතින් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්.